ආයුබෝවන් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා beauty with නිලංජන YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ පොකුරු වදමල්. එහෙමත් නැත්නම් hibiscus rosa කියන මල් විශේෂය. පොකුරු වදමල් කොමිතින් අපි කවුරුත් දන්නවනේ. අද වදමල් වලින් ලස්සනම තමයි හදන්නේ. කෝමාරිකා වදමල් වදකොළ භාවිතා කරලා shampoo conditioner දෙකම තියෙන hair mask එකක් හදාගන්න තමයි හදන්නේ. ඒ වගේම වදමල් වලින් රසවත් පානයක් ඒ වගේම ඉතා වටිනා තෙල් එකකුත් අද මම හදනවා. වදමල් hair mask එක හදාගන්න වදමල් වදකොළ හොඳින් සෝද ගන්න. ඊට පස්සේ වදමලේ පෙට්ටි එකින් එක වෙන් කර ගන්න. ඔයාලා කැමති නම් වතුර කෝප් එකට වදමල් වදකොළ දාලා අතින් පොඩි කරලා පෙරාගෙන ඒකෙන් එන ඉස්ම ගතියෙන් වදමල් ෂැම්පූ එක හදාගන්නත් පුළුවන්. ඉතින් වදමල් ෂැම්පූ කන්ඩිෂනර් දෙකම තියෙන hair mask එකක් තමයි මේ හදන්නේ. ඉතින් මම මේක පොඩ්ඩක්වත් පෙරන්නේ නැහැ. මේක පේස්ට් එකක් විදියට මම මේ ගන්නවා. මොකද මේක ඉතාම ගුණවත් hair mask එකක්. මම මේකට වතුර පොඩ්ඩක්වත් ඇඩ් කරන්නේ නැහැ. ඒ වෙනුවට තමයි කෝමාරිකා ජෙල් එක ගන්න. මේකේ තියෙන අර කොළ පාට ගතිය ඉවත් කරලා කෝමාරිකා සුදු මදර ජෙල් එක විතරක් මේකට එකතු කර ගන්නවා. ඔයාලා දන්නවද ඉතින් මේ වදමල් පේස්ට් එකේ තියෙන ಗುಣ කොච්චරද කියලා? කරදරකාරී හිස්වැරි කරදරය සදහටම නැති කරන වගේම අකලට හිසකිස් පැසීම නවත්තනවා. හිසකිස් ගැලවී යාම වළක්වලා හිසකිස් වර්ධනය කර හොඳ ඝනකම නිරෝගී කෙස් කලඹක් ලබා දෙනවා. මේ තියෙන්නේ මම හදාගන්න පේස්ට් එක. ඉතින් මේක ස්කබලේ සිට කෙස්වල හොඳින් ආලේප කරලා විනාඩි 15ක් 20ක් විතර තියලා අයි ජලයෙන් සෝදා හරින්න. මේ පේස්ට් එක අතට ගත්තම ඇත්තටම ෂැම්පූ එකක් කන්ඩිෂනර් එකක් වගේ තමයි අතට දැනෙන්නේ. හිස කෙස් වල මුල සිට අග දක්වා මේක හොඳට ගා ගන්න. ස්වභාවික සත්කාර කරන දවසට මම ෂැම්පූ කන්ඩිෂනර් පාවිච්චි කරන්නේ. ඉතින් නිකන් අයි ජලයෙන් සෝදා හරිනවා. ඒ වගේම සතියට දෙපාරක්වත් මේ hair mask එක දානවා නම් ඇත්තටම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් මං හදන්නේ වදමල් පානය සකස් කර ගන්නයි. ඒ සඳහා ඔයාලා කැමති ප්‍රමාණයකට වදමල්ගෙන මද රස්නේ උණු වතුර එකතු කරන්න. ඊට පස්සේ මී පැණි තේ හැන්දක් දෙහි බිංදු කිහිපයක් එකතු කරගන්න. ඉතාම රසවත් වගේම ගුණවත් පානයක් තමයි සකස් කරගන්නේ. පුංචි කාලේ අපේ ආච්චි අම්මලා දුන්න මතකයි. ඒත් ඒ වගේ ගුණ දැනගෙන හිටියේ නෑනේ. ඔයාලා දන්නවද අපේ අධික බර පාලනය කරනවා වගේම සම පැහැපත් කරනවා. ඒ වගේම මානසික ආතතිය, ඒ වගේම අක්ෂි රෝග වලටද ඉතාම ගුණ ඖෂධයක්. ඉතින් පොඩ්ඩක්වත් වස විස නැති නිසා පොඩ්ඩන්ට දෙන්නත් ගොඩාක්ම හොඳයි. ඒ වගේම බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් ඉතාම රසවත් පානයක්. ඔයාලත් හදලා බලන්නකෝ. දැන් මං වදමල් තෙල් එක හදාගන්න තමයි හදන්නේ. මම තෙල් පොඩි ප්‍රමාණයක් හදන්නේ. ඉතින් වදමල් කීපයක් අරගෙන ඒ වගේ පෙති වෙන් කර ගන්න. මම මේ සඳහා පොල් තෙල් තමයි භාවිතා කරන්නේ. ඒ පොල් තෙල් ගෙදරම හිඳපු පොල් තෙල්. ඉතින් ඔයාලට පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. මම පොඩි ප්‍රමාණයක් හදන නිසා තමයි මගේ අවශ්‍ය ප්‍රමාණයට මම අරගෙන ඉන්නේ. ඉතින් මේ හොඳට මතක තියාගන්න මේ වදමල් තෙල් එක හදද්දී වදමල් තෙල් හොඳින් අර පොඩි බිබිලි දානකොට ලිප මත තියලා ඊට පස්සේ අපි ලිපෙන් ඉවත් කරලා තමයි වදමල් පෙති ටික එකතු කරන්න ඕන. දැන් මගේ තෙල් එක චුට්ටක් රත් වුණා වැඩි රත් වෙන්න ඒකට වදමල් පෙති ටික එකතු කරගන්න. ඊට පස්සේ කළුදුරු උළුහල් මම ඒකට එකතු කරලා නිවෙන්න අරිනවා. ඉතින් ඔයාලට මේ සඳහා වදමලුත් එක්ක වදකොළත් එකතු කරගන්න පුළුවන්. කිසිම අහිතකර දෙයක් නැති නිසා ඔයාලගේ හිසකෙස් ගොඩාක් හොඳින් වර්ධනය කරනවා. වදමල් වල විටමින් C අඩංගුයි. ඒ වගේම ගොඩාක් කොණ්ඩේ ගිහිපු අයගේ කොණ්ඩේ වැවෙන්න පුළුවන් තරමේ පෝෂණ ගුණයක් මේ වදමල් වලට තියෙනවා. ඉතින් ලස්සන සිල්කි hair එකක් ගන්න පුළුවන්. මේ තින්නේ මං හදාගන්නපු රෝස පාට මගේ වදමල් තෙල් එක. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් එනකම් මගේ යාළුවෝ ලස්සනට ඉන්නවනේ.